වනජීවි රක්ෂණ දෙපාර්තමේන්තුවේ රජයේ රැකියාවක් ඔබේ සිහිනයක්ද සාමාන්‍ය පෙළ සමත්වකට මෙන්න මාගු අවස්ථාවක්. වනජීවි නියාමක විභාගයෙන් විශිෂ්ට ලිස්ට් ගන්න. පුරප්පාඩ 257යි. අංජන විතානගේ මේ වන සුවිශේෂී සෝම් පන්තිමාලාව අනුමාන ප්‍රශ්න පත්‍ර 10ක්. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 10 සහ සියලු පාඩම් කිඩි ක්‍රම මගින් මතකයේ රැඳෙන්න සිගැන්වේ. ජනවාරි 2 වෙනිදා සිට රාත්‍රී 8:30ට පන්ති ආරම්භ වේ. මුළු මාසයටම අය කිරීම රුපියල් 1000ක් පමණයි. විභාගයේ සඳහා අයදුම් කළ හැකි අවසන් දිනය ජනවාරි 5. ප්‍රමෝදන වන්න. අදම WILD ලෙස ටයිප් කර 077 1749 376 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. සබ්මැරීනය නවතා තිබූ තැනින් මාහා විල්බර්ට් පිහිනා ඉදිරියට යන්නට විය. අප දෙදෙනාටම අධ්‍යාත්මික බලයෙන් ලැබී තිබූ මුහුද තුළ ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ හැකියාවෙන් අපට ගැටලුවක් නොමැතුව මුහුද තුළ පිහිනා යාමට හැකියාව ලැබී තිබුණේ. නමුත් මෙය මහ පොළොව මත ඇවිදිනවා හෝ දිව යනවාට වඩා අතිශය වෙහෙසකර ක්‍රියාවක් විය. එක දිගට යම්කිසි වේලාවක් පිහිනා යන විට අපගේ ශරීරයේ වූ ශක්තියෙන් විශාල කොටසක් වැය වෙනවා අපට දැනෙන්නට විය. විටින් විට විවේක ගනිමින් අප කෙමෙන් විල්බර්ට් කියූ උමං මාර්ගයේ අසලට පැමිණෙන්නට විය. මෙසේ අප දෙදෙනා පමණක් මෙම උමන් මාර්ගයේ අසලට පැමිණීමට හේතු වූයේ සබ්මැරීනය උමන් මාර්ගයේ අසලට ගෙන ඒමට තරම් පරිසරය ආරක්ෂිත දැයි සොයා බැලීමටයි. උමන් මාර්ගයේ සහිත විශාල ద్వාරය විල්බර්ට් මාට පෙන්නුවේය. එය මුහුදු ශාක විශාල ප්‍රමාණයකින් ආවරණය වූ ඉතා පැරණි පෙනුමක් සහිත වූ විශාල ගල් ద్వාරයක් විය. ලංකාපුරයේ හෝ ගොඩබිමේදී මා මින් පෙර දැක තිබුණේ රාජධානියක් තුළට ඇතුළු වන ద్వාර අසල ආරක්ෂක සෙබළුන් මගින් ආරක්ෂාව සපයා තිබෙන අයුරුවුවත් මෙම ద్వාරය අසල කිසිම ආරක්ෂක සෙබළෙකු දක්නට නොවිය. විල්බර්ට්, ඇයි මේ ద్వාරය ළඟ ආරක්ෂක සෙබළුන් යොදවලා නැත්තේ? මේ වගේ තැන්වල හොඳට ආරක්ෂාව තියෙන්න ඕනනේ. හඳුන්කෙත මහත්තයා, මේ තැන ආරක්ෂාව උපරිම තියෙන තැනක්. මේ උමම් මාර්ගය මම කිව්වා වගේ අධික පීඩනයක් තියෙන තැනක්. ලෙහෙසියෙන් කෙනෙක්ට මේ උමම් මාර්ගය හරහා යන්න බෑ. එහෙම තියෙද්දී අතිරේක සෙබළුන්ව මෙතැනට යොදවලා තවත් ආරක්ෂා කරන්න තියෙන තැනකට සෙබළු අඩු කරගන්නම කොටද? අප හොද නිරීක්ෂණයෙන් අවට පරීක්ෂා කළේය. ద్వාරය අසල අපගේ ඇතුළුවීමට ආරක්ෂා සහිත බව අපහට වැටහී ගියේය. විල්බර්ට් මනසින් දිනේෂ් සමග සම්බන්ධ වෙමින් සබ්මැරීනය අප සිටි ස්ථානයට පදවාගෙන එන්නට පැවසුවේය. මද වේලාවකින් කිසිදු හඬක් නොනගමින් පැමිණි සබ්මැරීනයට මාත් විල්බර්ටුත් ගොඩවන්නට විය. දිල්බර්ට්, අපි කොහොමද මේ ద్వාරය විවෘත කරගන්නේ? දිනේෂ් විල්බර්ට් දෙස බලා ඇසුවේය. මේකට විශේෂිත මන්ත්‍ර තියෙනවා. මේ ద్వාරය විවෘත වුණ ගමන් වේගෙන් අපිව ඇතුළට ඇතිලයයි. ඒ වෙනකොට අපි ලෑස්ති වෙලා ඉන්න වුණා ඇතුළේ තියෙන අධික පීඩනයට ඔරොත්තු දෙන්න. නැත්තන් අපි හිතා ගන්නත් බැරි ඉක්මනින් අපිව දූවිලි වෙලා යයි. විල්බර්ට් චූව විදිහට මම මේකට පීඩනයට ඔරොත්තු දෙන්න පුළුවන් විදි කීපයක්ම එකතු කරා.
මේක සැහැල්ලු වෙන්න ඕන නිසා අපිට ගොඩක් ඝනකම් ලෝහ පාවිච්චි කරන්න නැත්තේ. ඒක නිසා පීඩනයට රොත්තු දෙන විදිහට මේකේ වක්‍රාකාර බව අඩු වැඩි කරන්න පුළුවන් වෙන විදිහට තමයි මම මේ හදලා තියෙන්නේ. ඒ වගේම මේකේ පිටත බිත්තියයි ඇතුළ බිත්තියයි කියලා බිත්ති දෙකක් තියෙනවා. ඒ බිත්තිය අතරින් පිටත බිත්තියට අධික පීඩනයක් එල්ල කරන්න පුළුවන් පිටින් එන පීඩනයට විරුද්ධව. ඒක සෑහෙන්න හොඳයි දිනේෂ්. අපිට පුළුවන් වෙයි මේ වැඩේ කරන්න. එහෙනම් අපි පටන් ගමු. විල්බර්ට් ආසනය මත වාඩිවෙමින් මන්ත්‍රමැතිරීම ආරම්භ කළේය. ද්වාරය අසල ජලය කෙමෙන් කෙමෙන් කැලවෙන්නට විය. මතු පිට ද්වාරබිත්තයේ වාසස්ථාන කරගනිමින් ඇලී සිටි මුහුදු බෙල්ලන් කීප දෙනෙකු මුහුදු පත්ල මත ඇද දොමමින් මුහුදු පැලෑටිවලින් වැසී තිබූ ද්වාරය විවෘත වන්නට විය. ද්වාරය ඇතුළෙහි වූ ඝන අන්ධකාරයත් සමගම වේගයෙන් ජලය ද්වාරය තුළට ඇදෙන්නට විය. සබ්මැරීනයේ එන්ජිමේ සියලුම බලයන් පිටත බිත්තිය පීඩනයෙන් ආරක්ෂා කිරීමට හිත වූ දිනේෂ් තතින් සබ්මැරීනයේ සුක්කානම අල්ලාගත්තේය. අපව වේගයෙන් ද්වාරය දෙසට ඇදෙන බව අපට දැනෙන්නට විය. ද්වාර බිත්තිය දෙසට අප ලංවෙත්ම ඇදීම වේගවත් වන්නට විය. ඒ සමගම සබ්මැරීනය වේගයෙන් දෙදරන්නට වූ අතර අවට ඇති කුඩා ගල්කැට සබ්මැරීනයේ පිටත බිත්තියෙහි ගැටෙන හට අපට ඇසෙන්නට විය. අප සිතෙහි වූ චකිතය සහ බිය කිත රම්ද කිවහොත් අප තිතෙනාගේම නලල දිගේ දහඩිය බිඳිති පහළට බේරෙන්නට විය. පැත් දෙමින් දෙදරමින් ඉදිරියට ඇදෙන සබ්මැරීනය එක වරම ද්වාරය හරහා ඉතාමත් අධික වේගයකින් ඝන අන්ධකාරය තුළට කිමිද ගියය. වේගයෙන් ගැස්සෙමින් පැද්දෙමින් ඉදිරියට ඇදී යන සබ්මැරීනයේ පාලනය ක්‍රමවත්ව තබා ගැනීමට අප තිදෙනාම එකතු වී සුක්කානම සමග පොරබදන්නට විය. ඉතා සියුම් වෙනස්සීමකින් වුවද ද්වාරයේ ඇතුළත ගල්බිත්තියෙහි සබ්මැරීනය වැදුනහොත් අපට අත්වන ඉරණම කෙබඳු දැයි විස්තර කිරීමට නොහැකි තරම්ය. මිනිත්තු 5ක් පමණ කාලයක් වේගයෙන් ඉදිරියට ඇදුණු සබ්මැරීනය දුන්නකින් පිටවන වේගවත් හීයක් මෙන් ද්වාරයේ අනෙක් පසින් පිටතට විසිවී ගියේය. අප තිදෙනා මුහුණට මුහුණ බලාගනිමින් එකිනෙකා සමග ජයග්‍රාහී ලීලාවෙන් සිනාසුනේ අප තිබූ අවදානම ජයගත් නිසාවෙනි. අපි ඒක කරාහිනම්. බේබට් ආලෝකිත මහත්තයා ඔයාලා දැක්කද මට පේනදේ වීකනං අදහයන්නත්ද. සබ්මැරිනය ඉදිරිපස වීදුරුව දෙස බලා දිනේෂ් කලබලයෙන් පැවසුවේය. සැබැවින්ම ඉදිරිපසින් පෙනෙන්නේ විශ්මිත දසුනකි. ඉතා අලංකාරව ආලෝකමත්‍රී ඇති අට ලංකා රාජධානයේ වූ සොවිසල් නවීන ගොඩනැගිලි අපට දර්ශනය වන්නට විය. මා මින් පෙර ලංකාපුරේවත් දැක නොමැති ඉතාමත් දෙවුණු තාක්ෂණයන් සහිත දෑ අට ලංකාවේ විය. ඉහළ පහළ යන යානා අලංකාර මුහුදු පැලෑටිවතු විවිධ වර්ණී ආලෝක වීදුරුවැනි ගොඩනැගිලි අධික බලශක්ති උත්පාදකයන් සෑම තැනකම වාගේ දක්නට ලැබුණේ. බිල්බර්ට් ලංකාපුරේවත් නෑනිම් මේ තරම් දියුණු තාක්ෂණයක්. මේක වෙනමම ලෝකයක් වගේ. මම පුදුමයෙන් අට ලංකා රාජධානිය දෙස පලාප් නැවසීම. හඳුන්ගත මහත්තයා මේ ජීවීන්
අපේ පෘතුවියට අයිති ජීවින් නෙමෙයි. මේ අය වෙනත් ලෝකෙකින් මෙහෙට ඇවිත් මුහුත යට ජනාවාස හදාගත්ත ජීවීන් කොට්ටාසයක්. ඒ අයට ඒ ලෝකවලින් තාක්ෂණය පිළිබඳ දැනුම ලැබෙනවා. ඒකයි මේ රාජධානිය මේ තරම් දියුණු. එතකොට විල්බර්ට් මේ වගේ තාක්ෂණයක් එක්ක රාවණ රජතුමාට පුළුවන්ද මේ අටලංකාව යටත් කරගන්න? දිනේෂ් ඇසුරිය. රාවණ රජතුමා සටන් කරන්නේ අවියායුධ ශරීර ශක්තියෙන් විතරක් නෙමෙයි. මොළයත් හොඳට පාවිච්චි කරලා. ඒක නිසා මේ සටන රාවණ රජතුමා ජයග්‍රහණය කරනවා දිනේෂ්. අටලංකාව අත්පත් කරගන්න එක සටන් ජයග්‍රහණයක් විතරක්ම නෙමෙයි. මේ රාජධානිය අත්පත් කරගන්න එකෙන් අපේ ලංකාපුරයේ තාක්ෂණය සෑහෙන්න දියුණුවෙන්ඩ පටන් ගන්නවා. ජන්තු මයදානව සිටුතුමා වගේ ප්‍රබල දැනුමක් තියෙන අය මේ රාජධානීය තාක්ෂණයන් ආපහු ප්‍රතිනිර්මාණය කරලා අපේ ලංකාපුරයේ තාක්ෂණයත් එක්ක එකතු කරනවා. රාවණ රජතුමාගේ ප්‍රබලත්වය වැඩිවෙන්න තව හේතුවක් මේක. අප සබ්මැරීනය කුඩා ගල්කුළු ගොන්නක් අතර නොපෙනෙන ලෙස ආරක්ෂිතව සංගවා අප ශරීර නොපෙනෙන ආකාරයට පත්කරගනිමින් අටලංකා රාජධානී දෙසට පිහිනා යන්නට විය. දිකු රැවුලක් සහිත හා පහළ අක්‍රය මත්සේකු බොඳු වූ දිය කිඳුරු ස්වරූපයක් ගත් අඩි 100ක් පමණ උස විශාල ගල් පිළිම දෙකක් අතරින් වූ ඇතුළු වීමේ ద్వාරය අසලට අප පැමිණියෙමු. ద్వාරය දෙපස විශාල ලෙස ආරක්ෂක සෙවලුම් යොදවා තිබූ අතර ద్వාරයෙන් ඇතුළට යාමට අපට ద్వාරය කවරෙකුට හෝ විවෘත කරන තුළු බලා සිටීමට සිදුවිය. හෝරාවක් පමණ අප එහි රැඳී සිටි අතර පිටතින් පැමිණි කුඩා යානාවකට ద్వාරය විවෘත කරන විටම අප ద్వාරයෙන් ඇතුළට පිහිනාගියමු. විල්බර්ට් මේ තරම් දියුණු තාක්ෂණයක් තිබිලත් අපි අටලංකාවට ඇතුරුණා කියලා මේ ජීවිතයට දැනෙන්නේ නැද්ද? මම විල්බර්ට්ගේ මනසට කතා කරමින් ඇසුවේ. හඳුන්කෙත මහත්තයා, මම මන්ත්‍රවලින් අපිවත් අපේ සබ්මැරීනියත් ආරක්ෂා කරලා තියෙන. මේ ජීවින් කාව තියෙනවා හඳුන්කෙත මහත්තය කිව්වා වගේ පිටින් ආගන්තුක චලනයන් හඳුනගන්න උපකරණයක්. අපේ මන්ත්‍රවල බලයෙන් අපිට ඒ උපකරණවලින් සැඟවෙල ගමන් කරන්න පුළුවන්. අප දොරටුවෙන් ඇතුළු වූ ජානය පිටුපසින් වේගයෙන් පිහිනාගියමු. ජානය උස් වූ ආලෝකමත් ගොඩනැගිල්ලක පීටිකාවක් මතට ගොඩ බැස්ස වූ අතර අපද ජානය පිටුපසින් පීටිකාව මතට පය තැබීමු. යානයෙන් පිටතට බැස්සේ අඩි 10ක් පමණ උස් වූ මිනිස් ශරීරයක් සහිත විශාල සද්දන්ත පුද්ගලයෙකි. ඔහුගේ උඩුකය සම්පූර්ණ මිනිස් ස්වරූපයක් ගත්තද ඉනෙන් පහළ ජටිකය කොරපොතුවලින් සමන්විත වූ මිනිසකි. ඔහුගේ පාද දිජටිව පලල්ලු පිහිටා තිබූ සැටි දුටු විට ඔහුට වේගෙන් ජලය තුළ පිහිනීමට හැකියාව ඇති බව පෙනීයයි. ඔහු පිටුපසින් මත්ස්‍යහිස් සහිත අර්ධ මානවයන් කිහිප දෙනෙක්ද පීටිකාව දිගේ ඉදිරියට ඇවිත ගියය. විල්බර්ට්, එහි අටලංකාව සෙම්පතිද්ද? ඔහු හඳුන්කෙත මහත්තයා, ඒ අටලංකාවේ ප්‍රධාන සිල්පතියෙක්. ඉදිරි ආරක්ෂකවලල්ලට අණ දෙන්නේ ඔහු. ඉතාමත් දක්ෂ සටන්කරුවෙක්. හඳුන්කෙත මහත්තයා, අපි මේ කට්ටිය පස්සෙම යමු. අප සෙමින් පිහිනමින් ඔවුන් පිටුපස ගොඩනැගිල්ල තුළට පිවිසියමු.
පිටතින් වගේම ඇතුළතිනුත් ඉතාමත් අලංකාර මේ ගොඩනැගිල්ල ඇතුළත රත්රං වර්ණයෙන් ආලෝකමත් වී තිබුණි. එයට ඇතුළු වන විට ශරීරයට දැනෙන්නේ ඉතාමත් ශක්තිමත් බවකි. එසේ වන්නේ මේ රන් පැහැති ආලෝක කිරණ නිසාරිනි. ඇතුළත මහල් 20කටත් වඩා ඇති බව ගොඩනැගිල්ලට ඇතුළු වන විටම පෙනී යයි. ගොඩනැගිල්ලේ මත්තේ විශාල ශාලාවක් වූ අතර එහි සිට ඉහළ බැලූ විට තට්ටු 20ම ඉතාමත් පැහැදිලිව දැකගත හැකි විය. පිරිසත් සමග තීජාන්විතව පැමිණෙන සෙම්පති දුටු විට තට්ටු 20ම සිටි ජීවීන් හිස නමා ඔහුට ආචාර කළ අතර ඒ ආචාර කිසිත් ගණන් නොගත් ඔහු ප්‍රධාන ශාලාව පසු කරමින් ඉදිරියට ඇදෙන්නට විය. ප්‍රධාන ශාලාවේ කොනක වූ ආලෝකමත් උමග අසල පැමිණි පිරිස නතර වූ අතර සෙම්පති පමණක් උමග තුළින් ඉදිරියට ඇදෙන්නට විය. මේ උමග කෙලින්ම දිව යන්නේ අට ලංකාවේ ප්‍රධාන මාලිගාවේ ප්‍රධාන ශාලාව වෙතට බව විල්බට් මාහට පවසා සිටියේය. අපිට නිමේෂයකින් පිරිස පසුකර සෙම්පති සමග උමග තුළින් ඉදිරියට පිහිනා යන්නට විය. උමග අවසානයේ ద్వාරයකින් තවත් විශාල ශාලාවකට ඔහු ඇතුළු විය. එහි ඇතුළු වන අපට දැකගත හැකි වූජී ආලක මන්දා ප්‍රධාන ශාලාව බඳු උස් ආසන ඇති රැස්වීම් ශාලාවකි. එම ශාලාවේද මෙම සෙම්පතිවන් තවත් සද්දන්ත සෙම්පතිවරුන් 10ක් පමණ අසුන්ගෙන සිටියේය. සෙම්පති ඉදිරියට ගොස් උස් අසුනක හිඳගත්තේය. අප අසල විශාල කණුවක් අසල නැවතී සිදුවන දෙය දෙස බලා සිටියමු. ශාලාව ඉදිරියෙහි වේදිකාවක් මත ඉතාමත් උස් වූ ආසනයක් තිබුණි. අට ලංකාවේ නායකයාගේ අසුනයයි එය බැලූ බැල්මට පෙනී යයි. අසුනී හැටියට නම් ඔහු ඉතාමත් විශාලායක විය යුතුය. වේදිකාවේ පසක උස් වූ දොරටුවක් ව්‍යවෘත කරමින් පැමිණියේ අට ලංකාවේ නායකයාල. මා පෙරතියූ ලෙසටම ඔහු ඉතාමත් විශාල අයකි. උසින් අඩි 15කටත් වඩා උස් වූ ඔහුගේ මුහුණ පුරාම වැවුණු සුදු පැහැ රැවුල දනහිස දක්වාම දික්කො පැවතුනි. ඔහු කිසිම යුද ආයිතමක් හැඳ නොසිටි අතර ඔහු හැඳ සිටියේ කාන්තාරවල කියවෙන වයසක මායාකරුවන් හැඳ සිටිනවා වැනි සුදු පැහැ විශාල ලෝගුවකි. කොන්ද දක්වාම දික්කූ සුදු හිසකිස් පිටු පසට කර ගැටගසා තිබුණි. නායකයා පැමිණෙන විට සියලු සෙම්පතිවරුන් අසුන් වලින් නැගිට හිස නමා ඔහුට ආචාර කරන ලදී. නායකයා අසුන්ගත් පසු සෙම්පතිවරුන්ද අසුන්ගෙන බොහෝ වීලාවක් නායකයා දෙස එක එල්ලේ බලමින් සිකියෝය. බීපට් මේ අය මොකද මේ හැලහොල්මනක් නැතුව නායකයදී අබලන් ඉන්නේ? දිනේෂ් අප දෙදෙනාටම මනසින් කතා කළේය. මේ අය කතිකා කරන්නේ මනසින්. ඒක වඩාත් ආරක්ෂිතයි වගේම ජලය තුළදි කතා කරන එක එතරම් ප්‍රායෝගික නෑ. හොඳම උපාය තමයි මනසින් කතා කරන එක. ඒ කියන්නේ අපට දැනගන්න ලැබෙන එකක් නෑ මොනවද කතා කරන්න කියලා. ඔව්. ඒ උනාල්ට අපිට තේරුම් ගන්න පුළුවන් මේ කතා කරන්නේ ලංකාපුරය අත්පත් කරගන්න එක ගැන කියලා. මේ නායකයා ගොඩාක් චාම් කෙනෙක් වගේ හිටියට
අපේ රාවණ රජතුමා වගේම ප්‍රබල කෙනෙක්. ලෝක ගානක් ජයගත්ත කෙනෙක්. ඒක නිසා මේ සටන රාවණ රජතුමාට ලේසි වෙන්නේ නෑ. කතිකාවෙන් පසු සෙම්පතිවරුන් සමග අපද ශාලාවෙන් පිටතට පැමිණීමු. ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණි අප නැවතත් සබ්මැරීනය තුළට ගොස් විවේක ගත්තෙමු. හෙට දිනය ඉතාමත් තීරණාත්මක එකක් වනු ඇතැයි නොවනුමානය. ලංකාපුරයේ සේනාව අට ලංකාව ආක්‍රමණය කිරීම හෙට සිදුවීමට නියමිතය. අපට රාවණ සේනාව මෙහි පැමිණෙන තුරු බලා සිටීමට සිදුවේ. පිහිනීම නිසා ඉතාමත් දෙහෙට්ටුවට පත්ත සිටි අපට ඉක්මනින්ම නිම්ද ළඟාවිය. එක වරම දිනේෂ්ගේ සෙලවීමෙන් මාත් විල්බඩුත් අවදිවිය. අප හෝරා කිහිපයක්ම නිම්දේ ගත කර තිබුණි. අට ලංකාවේ සිට විශාල සෙබල සේනාවක් අප හට ලංවන අයිරු නින්දෙන් අවදි වූ මටත් විල්බොට්ටත් දැක ගැනීමට හැකිවිය. වෙබල් උනෙන මේ බැත්තට උන් අපිය දැකනද මම කලබලේනසේනි. ඒක වෙන්න බෑහඳුන්කත මාත්‍යයා. මම සබ්මැරීනය කාඩවත් නොපෙනෙන්න මන්ත්‍රවනින් ආරක්ෂා කරලා තියෙන්. ඒවුනාට උන් එන්නේ අපි පැත්තට. හඳුන්කත මාත්‍යයා අර බලන්න. දිනේෂ් මාගේ උරහිසට අත තබා සබ්මැරීනී පිටුපස වීදුරුව පෙන්නුවේය. අපට පිටුපසින් කුඩා ආලෝක ධාරාවන් විශාල ගණනක් එක පෙළට අප දෙසට පැමිණෙනවා මට දැකගත හැකිවිය. හඳුන්කත මහත්තයා ඒ එන්නේ ලංකාපුරයේ රාවණ සේනාව. සෙබලුන් දහස් ගානක් එතන ඉන්නවා. ඒ සේනාව දැකලා තමයි අට ලංකාවේ ඉදිරි ආරක්ෂක වලල්ලි සෙබලු ඒ පැත්තට යන්නේ. ඒ කියන්නේ සටන ආරම්භවෙන්න යන්නේ. ඔහු හඳුන්කෙත මහත්තයා. ඒනම් අපි සූදානම් වෙමු රාවණ රජතුමාව ජයග්‍රහණය කරවන්න. මේක හඳුන්කෙත මහත්‍ය දකින විශාලම සටන වෙයි.